අපි කතා කරන්නේ tripod එක ගැන. ඉතින් ඔයාලා දන්නවා ඇති online learning ඒ වගේම online official වැඩ කටයුතු සඳහා ඔයාලට Zoom meetings, Teams meetings වලට join වෙන්න ඔයාලට tripod එක use කරන්න පුළුවන්. ඒ වගේම YouTubers ලට tripod එක use කරන්න පුළුවන්. ඉතින් අද අපි tripod එක unbox කරලා බලමු. ඉතින් subscribe කරන්න, TikTok එකේ TikTok එක follow කරන්න තමයි කරනවා. එහෙනම් දැන් යමු අපි වීඩියෝ එකට. ඉස්සල්ලාම අපි මේ පෙට්ටියේ ඉස්සරහින් බලාගන්න පුළුවන් මෙතන 31 tripod කියලා තියෙනවා. ඉතින් අපිට අනිත් පැත්ත ගත්තොත් අනිත් පැත්තේ ඔයාලට මෙතන features තියෙනවා, කොච්චර push කරන්න පුළුවන්ද, ඒ වගේම තව දුරක් මෙතන features තියෙනවා. ඒ වගේම මේ පැත්තෙත් එහෙමමයි. ඊට පස්සේ අපි පිටිපස්සේ ගත්තොත් මේක tripod එක දීලා තියෙනවා. ඉතින් අපි දැන් unbox කරලා බලමු මේ tripod එක. ඉතින් ඔයාලට මේ විදිහට unbox කරලා පස්සේ ඔයාලට මේ විදිහේ බෑග් එකක් අපේ tripod එක හම්බෙනවා. ඉස්ලාම් ෆෝන් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේකේ ෆෝන් එක හෝල්ඩ් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට අදගන්න මේ දෙයක් තියෙන ඒක ඔයාලට මේ ෆෝන් එක හරියටම ස්ටෑන්ඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපේ tripod එක ඉතින් මේක තමයි අපේ tripod එක. ඔයාලට පේනවා ඇති අතරම හොඳ දිමාවකින් එක තමයි tripod එක අපිට ලබා දෙන්නේ. ඉතින් අපි ඉස්සලා මේක tripod එක ගත්තා මෙන්න මේ විදිහට තමයි අපිට පේන්නේ. ඉතින් ඔයාලා මේක මේ විදිහට අරගෙන පස්සේ මෙන්න මෙතන මේ විදිහට නම් පස්සේ ඔයාලා tripod එක කියන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු මේ tripod එකේ තියෙන features මොනවද කියලා. ඉතින් ඔයාලට ඉස්සලාම පුළුවන් මෙතන මේ අපිට මෙතන level එක ලබා දීලා තියෙනවා. මේ level එකෙන් තමයි අපි හරියටම බලාගන්නේ මේක හරියටම කෙලින්ද නැත්නම් මේක අපි හරියට හැල ගේමක වගේ තිබ්බොත් එහෙම මේක අපිට මේ level එක වැඩි විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් මේ level එක අපිට ගොඩක් useful වෙනවා. ඉතින් අපි මේක විදිහට adjustment කරන්න පුළුවන්. මේකෙන් අපිට උඩට පල්ලෙහාට adjustment කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තියෙන එක අපිට මේ විදිහට adjustment කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තව ඔයාලා මෙතන මේ වගේ නට්ටයක් වෙනවා. මේවා මේ ආකාරයෙන් අපිට මේක කරගන්න පුළුවන්. කරද්දී මේ මෙන්න මේ විදිහට අපිට මේක එහාට මෙහාට කරන්න පුළුවන්. මේක 360කට කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේක 360කට කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක අපි හද කරාන් පස්සේ ඔයාලට මේක මේ කරගන්න බැරුව වෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන මේ කොහොමද තිබ්බහම අපිට මේක කරගන්න බෑ. මේක හරි තදයි. ඉතින් ඊළඟට ගත්තාම තමයි ඊට පස්සේ අපි මේක ෆෝන් හෝල්ඩර් එක මවුන්ට් කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඔයාලා ෆෝන් හෝල්ඩර් එකේ මෙන්න මේ වගේ හිලක් තියෙනවා. ඔයාලට මේ හිල හොයාගන්නේ. ඊට පස්සේ හිල හොයාගත්තට පස්සේ ඔයාලට මේ tripod එකේ උඩින්ම මෙන්න මේ වගේ නට්ටයක් පේනවා. ඉතින් ඔයාලා මේක adjustment කරගන්න. මෙන්න මේ පැත්තේ තවත් මේ වගේ නට්ටයක් තියෙන එක ලූස් කරගන්න. ඒක ලූස් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ඇතුළේ තාපෝ තව නට්ටයක් තියෙනවා. ඉතින් ඒක තමයි අපිට ෆෝන් හෝල්ඩර් එක මවුන්ට් කරන්න තියෙන්නේ. දැන් අපි මේක ෆෝන් හෝල්ඩර් එක මවුන්ට් කරමු. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ෆෝන් හෝල්ඩර් එක මවුන්ට් කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදිහට තමයි අපි ෆෝන් හෝල්ඩර් එක මවුන්ට් කරන්නේ. ඉතින් දැන් ඔයාලට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරගෙන ඔයාලට හදා ගන්න පුළුවන්. මම මේක මේ විදිහට හදා ගන්නවා. මේ විදිහට හදාගත්තා පස්සේ ඔයාලට ෆෝන් එකක් වුණත් තියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් අපිට ෆෝන් එක තියන්න පුළුවන්. ඉතින් දැන් බලමු අපි මේක කොච්චර පුෂ් කරන්න පුළුවන්ද කියලා. ඉතින් දැන් බලමු අපි මේක කොච්චර පුෂ් කරන්න පුළුවන්ද කියලා. ඔයාලට මේ පෙට්ටිය සඳහන් කරලා තිබ්බා මිලිමීටර් 1020ක් මේක උස් ගන්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු කොහොමද මේකේ උස කියලා. හරි ඉතින් අපි මේ විදිහට තමයි tripod එක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට විතර ගත්තා පස්සේ
ඔයාලට මෙන්න මෙතන පින් බලා ගන්න පුළුවන්. මේ පින් එකකින් එක අන්තිම ගන්න. එතකොට ඔයාලට මේ විදිහට මේක පල්ලෙහාට ගන්න පුළුවන්. දැන් අපි රෙකෝඩ් එක කරමු. ඔයාලට මෙන්න මේ විදිහට ට්‍රයිපොඩ් එක බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ඇඩ්ජස්ට්මන්ට් නට් එකෙන් ඔයාලට මේක කරගන්න පස්සේ ඔයාලට පුළුවන් මේ කැල්ල උස්සගන්න. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙතනින් දැන් ගත්තාම අපේ මිලිමීටර් 1020ක් මේක සීමේ ගියා තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට මේක වීඩියෝ කරන්න පුළුවන්. ඉතින් මෙච්චරක් අපිට මේක විතරක් පුළුවන්. ඉතින් දැන් බලමු අපි මේ ට්‍රයිපොඩ් එකේ වීඩියෝස් ටිකක් කොහොමද ට්‍රයිපොඩ් එක කොච්චර ඉස්සරහට දැන් ඔයාලට පේනවා ඇති මෙතන මේ ට්‍රයිපොඩ් එකේ තියෙන උස ඔක්කොම ඇඩ්ජස්ට්මන්ට් අපිට හම්බ වෙන්නේ. පේනද? මේක තමයි අපේ ෆෝන් හෝල්ඩර් එක. ඔයාලට මේ විදිහට ලෙග්ස් තුනක් තියෙනවා මෙන්න මේකේ. ඉතින් ඔයාලට මේ ට්‍රයිපොඩ් එක ඩරාස් වෙනි ඇප් එකකින් ඕඩර් කරන්න පුළුවන්. මිල අඩුවේ ඉඳන් වැඩි වෙනකන් ඩරාස් ඇප් එකෙන් අපිට මේ ට්‍රයිපොඩ්ස් ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට ට්‍රයිපොඩ් පාවිච්චි කරලා දිනා ඔයාලට පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මොකක්ද පාවිච්චි කරන ට්‍රයිපොඩ් එක කියලා. ඉතින් අද අපි කතා කරේ ට්‍රයිපොඩ් එක ගැන. ඉතින් මේක යාළුවෝ එහෙම දැනගන්න ඔයාලා ෂෙයා කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න TikTok එකේ TikTok එක follow කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙනවා.